මගේ YouTube නාලිකාවට ඔයාලා සාදරයෙන් පිළිගන්නවා. අද මම ඔයාලට ගෙනාවේ සව් වලින් හදාගන්න පුළුවන් රසවත් බීම එකක්. මුලින්ම සව් අඩු කෝප්පයක් මං අරගෙන තියෙනවා. සව් ටික හොඳින් වැස්සෙන පරිදි වතුර එකතු කරගන්න. පැය භාගයක් පමණ සව් හොඳින් පෙගුණු පසු සෝදා ගන්න. විශේෂයෙන්ම මෙතනදී කියන්න ඕන සව් පෙඟුණට පස්සේ අපිට තම්බා ගන්න ගොඩක් ලේසියි. මේ ඔයාලට පෙන්නන්නේ සව් ටික හොඳින් සෝදා ගත්තට පස්සේ. හොඳින් නටන ජලයට අපි සෝදාගත් සව් ටික එකතු කරගන්න. සව් ටික හොඳින් විනිවිද පෙනෙන තෙක් තම්බා ගන්න. පසුව මම මේ ආකාරයට සව් ටික පෙරා ගන්නවා. ඒ වගේම ඇපල් ගෙඩියක් අරගෙන මේ වගේ කැබලි වලට මම කපා ගත්තා. මම මේ ඩ්‍රින්ක් එකට අඹ පාවිච්චි කරනවා. ඔයාලට කැමති පළතුරක් ගන්න පුළුවන්. මේ ආකාරයට බෝල් එකට අපි කපාගත්ත පළතුරු ටික එකතු කරගන්නවා. අපේ ඩ්‍රින්ක් එකේ රසය තවත් වැඩි කරගන්න මම මෙතනදී ජෙලි පාවිච්චි කරනවා. ජෙලි වර්ණ 3කින් අරගෙන තියෙනවා. ඔයාලටත් කැමති වර්ණකින් ගන්න පුළුවන්. අපි කපාගත්ත පළතුරු සහ ජෙලි ටිකට මේ ආකාරයට මිල්ක් මේඩ් එකතු කර ගන්නවා. ඒ වගේම මෙතනදී අපි තම්බාගත් සව් ටික එකතු කර ගන්නවා. මෙතනදී මම ෆ්‍රෙෂ් මිල්ක් පාවිච්චි කරනවා. ෆ්‍රෙෂ් මිල්ක් මිලිලිටර් 150ක් පමණ මම මෙතනදී පාවිච්චි කරා. ඔයාලට කැමති ප්‍රමාණයක් ගන්න පුළුවන් ඔයාලගේ ඩ්‍රින්ක් එකට අවශ්‍ය ප්‍රමාණයට. ඒ වගේම සීනිත් එකතු කරගන්න. අයිස් කියුබ්ස් ටිකක් මම එකතු කරගන්නවා. විශේෂයෙන්ම කියන්න ඕන මේ ඩ්‍රින්ක් එක උණුසුම් කාලයට හදාගෙන බොන්න ගොඩක් හොඳ ඩ්‍රින්ක් එකක්. අවසානයේ මේ ඔයාලට පේන්නේ මං හදාගත්ත රසවත් ඩ්‍රින්ක් එක. ඉතින් ඔයාලටත් මේක ගෙදරදී ලේසියෙන්ම හදාගන්න පුළුවන් ඩ්‍රින්ක් එකක්. මේ වගේ රසවත් වීඩියෝ ලේසියෙන් හදාගන්න පුළුවන් රෙසිපි නරඹන්න මගේ නාලිකාව සබ්ස්ක්‍රයිබ් කරන්න.